සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මගේ නම නිලාන් ෆර්නැන්ඩෝ. ස්කිල් මයිග්‍රන්ට් අලයන්ස් ආයතනය පිටුවෙන්. ස්කිල් මයිග්‍රන්ට් අලයන්ස් ආයතනය නිර්මාණය වෙන්නෙම මෑතකදී රජය විසින් ගෙනාපු යෝජනාවලට විරුද්ධව යමක් කිරීමේ අදහසින්. එතකොට මේ ආයතනය සැදී තියෙන්නේ මේ වෙද්දී UK වල ILR එක බලාපොරොත්තුවෙන් වැඩ කරමින් ඉන්න අපේම සහෝදර සහෝදරයන්ගේ පිරිසකගේ එකමුතු වෙන්න. එතකොට මෙම ආයතන නිර්මාණය වෙද්දී අපිට අදහසක් තිබ්බේ නැහැ අපි මොකද්ද කරන්න ඕන මේ වෙනුවෙන්. එතකොට එහින්දා අපි මේ වෙද්දී ලංකාවේ ඉඳලා මයිග්‍රේට් කරපු අපේ සොලිසිටර්ස්ලා එහෙමත් නැත්නම් මේ වෙද්දී UK වල වැඩ කරමින් ඉන්න සොලිසිටර්ස්ලා එකතු කරගෙන අපි අදහසක් ලබා ගන්නවා අපි මොකද්ද කරන්න වෙන්නේ. ඒ වෙද්දී අපිට ආපු අදහස තමයි අපිට මේ අවස්ථාවේදී යමක් කිරීමට නොහැකි. මොකද මේක මුල් අධීරයේ තියෙන්නේ. එතකොට මුල් අධීරයේ තියෙන මේ වැඩක් වෙනුවෙන් අපිට කරන්න වෙන්නේ අපේ කට්ටියව එකතු කරන එක, මේ වගේම පීඩාවට පත් වෙලා සිටින පිරිසව දැනුවත් කරන එක ඒ කියන අවස්ථාව. ඒ වගේම ඒ අවස්ථාවේදී අපි කරන තව දෙයක් තමයි UK වල තියෙන top rated solicitor firms එක්ක අපි කතා කරනවා. ඒ top rated solicitor firms එක්ක කතා කරලා තියෙන අයිඩියා එක තමයි අපිට මේ අවස්ථාවේදී කිසිම දෙයක් කරන්න බෑ. මොකද කරන්න තියෙන හොඳම දේ අපි කන්සල්ටේෂන් එක ෆිල් කරන එකයි, අපි ලෝකල් MPs ලට මේ ගැන කතා කරන එකයි, මේ ගැන දැනුවත් කරන එකයි කියලා. ඒත් එක්කම අපිට එන අදහසක් තමයි අපි මේ අවස්ථාවේදී යමක් කරන්න නැති වුණාට ගවර්න්මන්ට් එක පෙබරවාරි 12 වෙනිදාන් පස්සේ කන්සල්ටේෂන් මේ පීරියඩ් එකේ අවසානයේ ගවර්න්මන්ට් එක මේකේ ෆයිනල් ඩ්‍රාෆ්ට් එක නිකුත් කරනවා. ෆයිනල් ඩ්‍රාෆ්ට් එකේදී ගවර්න්මන්ට් එක පැහැදිලි කරනවා ඇත්තටම මෙයාලා ගෙන අපු යෝජනා වලින් එයාලා ඉම්ප්ලිමන්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? එහෙමත් නැත්නම් ඉම්ප්ලිමන්ට් කරන්නේ නැත්තේ මොනවද කියන එක. එතකොට අපිට තිබ්බ අදහස, අපේ ටීම් එකක් විදිහට අපිට තිබ්බ අදහස තමයි අපි මේකෙදී බලාපොරොත්තු වෙනවා මේක අපේ යහපත් පැත්ත වෙනුවෙන්, එහෙමත් නැත්නම් අපේ යහපත් අපේක්ෂාවන් විදිහට මේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැති වෙයි කියලා. හැබැයි බැරි වෙලාවත් worst case scenario එකදී අපිට ඊළඟට තියෙන අවස්ථාව තමයි අපිට judicial review එකකට යන්න වෙනවා. එතකොට judicial review එකකට යන්න කලින් අපිට තව අවස්ථාවක් තියෙනවා. ඒ වෙන්නේ ඒ අවස්ථාවේදී අපිට පුළුවන් pre-action protocol එහෙමත් නැත්නම් PAP letter එකක් යවලි ඉවරලා ගවර්න්මන්ට් එකට කියන්න එයාලා මේ කරන වැඩේ අසාධාරණයි. ඒකෙන් අපේ මේ විදියට අපේ ජීවිතවල බලපෑමකට ලක් වෙනවා. අපේ දරුවන්ගේ ජීවිතවලට බලපෑමකට ලක් වෙනවා. ඒ හින්දා මේක ක්‍රියාත්මක කරන්න එපා කියලා. ඒ අවස්ථාවේදී ගවර්න්මන්ට් එක විසින් ඒ ගැන ඇසෙස් කරලා එයාලා තීරණය කරනවා නැහැ අපි මේක කරනවද නැත්නම් මේක මේ අවස්ථාවේදී අකුල ගන්නවද මේකේ වෙනස්කම් ඇති කරනවද කියලා. ඒක අපිට කරන්න වෙන්නේ කන්සල්ටේෂන් එක කියලා ෆයිනල් ඩ්‍රාෆ්ට් එක ගවර්න්මන්ට් එක ඉෂුව කරලා එයාලා දෙනවා දවස් 21ක කාලයක් අපිට අපේ යෝජනා එහෙම නැත්නම් විරෝධතා ගුණ කරන්න. ඒ අවස්ථාවේ තමයි අපිට මේක කරන්න වෙන්නේ. එතකොට ස්කිල් මයිග්‍රන්ට් අලයන්ස් ආයතනයේ ඉන්න සමාජිකයන්ගේ සහ මේක වෙනුවෙන් වැඩ කරන අයගේ අදහස උනේ අපිට එහෙම දවස් 21ක කාලයක් හම්බුණා. මේ කාලය මදි අපිට ඕගනයිසේෂන් එකක් හදාගෙන ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් එකතු කරගෙන ඊට පස්සේ ඒකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ හින්දා තමයි අපි තීරණය කරා මේ වෙලාවේ අපි ඊට කලින් මේ වෙනුවෙන් රෙඩි වෙනවා. එහෙමත් නැත්නම් ඕගනයිස් වෙනවා. අපි මේකට කලින් කරන්න තියෙන වැඩ ටික ගැන දැම්මම ඉඳන්ම අපි මේ වෙනුවෙන් වැඩ කරමින් පවතිනවා කියලා. එතකොට අපිට ආපු අදහසක් තමයි අපිට මේ වෙලාවේ අපිට තිබ්බා අපේම කමියුනිටිස් අතරින් හොඳ සොලිසිටර්ස්ලාත් එක්ක එකතු වෙලා අපි ඒ අයත් එක්ක කතා කරා. ඒ අයගෙන් මේ ගැන අදහස් විමසුවා. එයාලගේ හැකියාව මේක බාර අරගෙන ඉස්සරහට කරන්න පුළුවන් හැකියාව ගැන අපි විමසීමක් කරා. ඒ වගේම අපි ලෝකල්ස් එහෙමත් නැත්නම් UK වල තියෙන ලීඩින් සොලිසිටර් ෆර්ම් එක මේ ගැන කතා කරා. එයාලගේ අදහසත් අපි ලබා ගත්තා. එහෙම තමයි අපි තීරණය කරේ කොහොමද අපි මේ වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න කියලා. හැබැයි ඊට පස්සේ අපිට අවස්ථාවක් ආවා මේකට අපි යන සොලිසිටර් ෆර්ම් එක මොකක්ද කියලා තීරණය කරන්න. එතකොට මේ යන සොලිසිටර් ෆර්ම් එක අපේ පිරිසකකින් අපේ මෙම්බර්ස්ලාගෙන් ආපු අදහස තමයි ඔයාලා දන්න ඇති කීර්ස්ටමර් එහෙමත් නැත්නම් අගමැතිතුමා. එයා බැරිස්ටර් කෙනෙක්. එතකොට සබානා මොහමඩ් එයාත් බැරිස්ටර් කෙනෙක්. එතකොට මහාධිකරණයක පෙනී සිටින නම් සාමාන්‍ය සොලිසිටර් කෙනෙක්ට බෑ. ඒක බැරිස්ටර් කෙනෙක් වෙන්න ඕන. එතකොට අපේ මෙම්බර්ස්ලාගේ අදහස උනේ අපි මේකට කීර්ස්ටමර් සබානා මොහමඩ් වගේම ශක්තිමත්
ඒ වගේම හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන හොඳ ප්‍රොෆයිල් එකක් තියෙන එක්කෙනෙක් හරහා මේකට අපි එන්ටර් වෙමු. අපි ඒකට ඒ වගේම වෙයිට් එකකින් අපි මේ ගැන කතා කරමු කියන එක. අපිට තියෙන ආසන්නම අත්දැකීම තමයි 2006 HSMP ඒකත් මේ වගේම සමාන නඩු තීන්දුවක්. ඒකෙදි වෙන්නේ 2004 දී මේ විදිහටම ස්කිල් මයිග්‍රන්ට් විදිහට මේ රටට සංක්‍රමණය වුණ සංක්‍රමණිකයන්ට තිබ්බේ අවුරුදු 4කින් PR එක ලබා ගැනීමේ පාත් එකක්. ඒක ගවර්න්මන්ට් එක වෙනස් කරනවා අවුරුදු 4 අවුරුදු 5 දක්වා. ඒ වෙනුවට ස්කිල් මයිග්‍රන්ට්ලා මේ වගේම ජුඩිෂියල් රිවිව් එකක් මේ වගේම අධිකරණයට යනවා. අධිකරණයේදී එයාලා මේ ගැන අසාධාරණයි කියලා තර්ක කරනවා. එතකොට අධිකරණ තීන්දුවක් එනවා මේක අසාධාරණයි මේ කරලා තියෙනක ගවර්න්මන්ට් එක ලබා දීපු පොරොන්දු කඩ කිරීමක්. ඒ නිසා මේ ගවර්න්මන්ට් එකේ තීරණය රිවර්ස් කරන්න ඒ පාත් එකේ හිටපු අයට අවුරුදු 4න් වීසා එක ලබා දෙන්න කිලිවරලා අපිට පරණ අත්දැකීමක් තියෙනවා. ඊට පස්සේ අපිට ආපු ඊළඟ ප්‍රශ්නේ තමයි මුදල්. සාමාන්‍යයෙන් අපි දන්න විදිහට කවුරුත් අපිට අපි විශ්වාස කරපු විදිහට අපිට කවුරුත් එහෙම බැරිස්ටර් කෙනෙක් පෞද්ගලික සම්බන්ධතාවයක් තියෙන අය මේ අපිට නොමිලේ මේ ලීගල් සර්විස් එක ලබා දෙයි කියලා අපි විශ්වාස කරේ නැහැ. ඒ හින්දා අපි මේ වෙනුවෙන් අපිට මුදලක් අවශ්‍ය වෙනවා. ඒ මුදල එකතු කර ගැනීම වෙනුවෙන් අපි අපේ කණ්ඩායම වශයෙන් හොඳම ට්‍රාන්ස්පරන්සි තියෙන ආකාරයට මේ වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච ක්‍රවුඩ් ජස්ටිස් මේ ලීගල් කටයුතු සඳහා අවශ්‍ය මුදල් එකතු කර ගැනීම වෙනුවෙන්ම නිර්මාණිත ෆන්ඩ් තර්ඩ් පාර්ටි ප්ලැට්ෆෝම් එකක්. ඒ අයත් එක්ක සාකච්ඡා කරලා අපි මේකේ ඊළඟ පියවර මුදල් එකතු කර ගැනීම ක්‍රවුඩ් ජස්ටිස් හරහා තීරණය කරා. එතකොට ඒකෙදි වෙන්නේ ක්‍රවුඩ් ජස්ටිස් එකක අපිට Google හරහා ගිහිල්ලා මේ ගැන සර්ච් කරන්න පුළුවන්. එතකොට ක්‍රවුඩ් ජස්ටිස් එකක් හරහා වෙන්නේ අපේ එහෙමත් නැත්නම් සර්විස් එක ලබන්නාගේ පාර්ටි එක හා සර්විස් එක ලබා දෙන්නාගේ පාර්ටි එක අතර ඇතිවන එකඟතාවයක් වෙනුවෙන් මුදල් එකතු කිරීම එයාලා අපි වෙනුවෙන් සිදු කරනවා. එතකොට කොයිම අවස්ථාවකවත් ඒ මුදල් සර්විස් එක ලබා ගන්නාට විද්‍රෝ කරගන්න. එහෙමත් නැත්නම් එළියට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒක බිඳුවයි. එතකොට ඊළඟ එක තමයි මේක සර්විස් එක ලබා දෙන්නාට උනත් මේ මුදල් විද්‍රෝ කර ගැනීමේදී එයාලා විවිධ කොන්දේසි ලබා දෙනවා. එතකොට අපි මේ අවස්ථාවේදී ෆන්ඩ් රේසින් එක කරන අධිරේ ඉන්නේ. ෆන්ඩ් රේසින් එකේ අපේ මූලික අරමුණ එන්නේ පවුම් 25,000. පවුම් 25,000න් අපි අපේක්ෂා කරන්නේ මේ නඩුව කොච්චර බරක් තියනවද? මේ නඩුව අපිට දිනන්න පුළුවන්ද? මේ නඩුව දිනනවා නම් අපි මොන ඇක්ට්ස් පාවිච්චි කරන්න කියලා ඉවරලා ප්‍රොෆෙෂනල් ඔපිනියන් එක ලබා ගැනීම. එතකොට ඒ ප්‍රොෆෙෂනල් ඔපිනියන් එක ලබා ගැනීමේදී අපි එතකොට කේස්ලි නැප්ලි කියන ආයතනය තමයි අපි මේ වෙනුවට තෝරගෙන තියෙන්නේ. එතකොට කේස්ලි නැප්ලි කියලා කියන්නේ UK වල තියෙන ලීඩින් සොලිසිටර් ෆර්ම් එකක්. එතකොට එයාලා මීට කලින් ගවර්න්මන්ට් එකත් එක්ක මේට සමාන නඩු වෙනුවෙන් වැඩ කරලා ඒ නඩු දිනලා ඒ වගේ ලොකු ස්ට්‍රෝං ප්‍රොෆයිල් එකක් තියෙන ෆර්ම් එකක් තමයි කින්ස්ලි නැප්ලි කියලා කියන්නේ. එතකොට අපි ඇයි කින්ස්ලි නැප්ලි වගේ ස්ට්‍රෝං ප්‍රොෆයිල් එකක් තෝරගත්තේ? මම කලින්ම සඳහන් කරා ඔයාලා දන්න විදිහට කී රිස්ටාමර් කියන බැරිස්ටර් කෙනෙක්. එහෙම නැත්නම් සබානෝ මොමන්ට් කියලා කියන්නේ බැරිස්ටර් කෙනෙක්. එතකොට අපි විශ්වාස කරන දේ තමයි බැරිස්ටර්ස්ලා එයාලා නීතියකේදී එයාලා කියන ලොකු අවබෝධයකින් ගේනවා ඇති. එහෙමත් නැත්නම් ගවර්න්මන්ට් එකට අදාළව නීතිඥවරු ඉන්නවා, බැරිස්ටර්ස්ලා ඉන්නවා. එයාලා ලොකු අවබෝධයකින් තමයි මේක ඉම්ප්ලිමන්ට් කරන්න ගේනවා ඇත්තේ. ඒ අවස්ථාවක අපි විශ්වාස කරනවා ඒ වගේම ස්ට්‍රෝං ප්‍රොෆයිල් එකක් තියෙන එක්කෙනෙක් සොලිසිටර් ෆර්ම් එකක් කරා මේකට අපිට අප්‍රෝච් එකක් ගන්න වෙයි කියලා. එතකොට අපේ මූලික ෆන්ඩ් රේසින් එක තියෙන්නේ අපිට මේ නඩුව දිනන්න පුළුවන්ද, කොච්චර ස්ට්‍රෝං මේ නඩුවට අප්‍රෝච් කරන්න පුළුවන්ද කියන අධ්‍යයන ගැන සලකා බලන්න. එතකොට අපි පෙබරවාරි 12 වෙනිදා වෙද්දී අපි ඒ තියෙන ලීගල් එක්ස්පර්ට් ඔපිනියන් එක අරගෙන එතනින් පස්සේ අපේ අදහස වෙන්නේ අපි විශ්වාස කරනවා මේක නීතියක් විදියට ක්‍රියාත්මක වෙන්නේ නැති වෙයි කියලා. හැබැයි නීතියක් විදියට ක්‍රියාත්මක වුණොතින් අපි ඊළඟ අධ්‍යයනයේදී රජයට අපි
පැප් එකක් රියැක්ෂන් ප්‍රොටෝකෝල් එකක් යවනවා අපේ සොලිසිටර් ෆර්ම් එක එහෙමත් නැත්නම් බැරිස්ටර්ස්ලා ඒ හැමෝම හරහා අපි ගවර්න්මන්ට් එකට අපි යවනවා මේක අනීතිකයි මේක සිද්ධ කරන්න එපා මෙහෙම කිරුවොතින් අපි ජුඩිෂල් රිවිව් එකකට යනවා. අපිත් මේක අතාරින්නේ නැහැ. අපිත් මේක ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යනවා. මේ වෙනුවට අපි ඔබ සැමගේම සහාය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා අපි ස්ට්‍රෝන්ව මේකට සටන් කෙරුවොතින් අපිට මේක දිනන්න පුළුවන් කියලා. මේ වෙද්දී අපිත් එක්ක විශාල පිරිසක් එකතු වෙමින් පවතිනවා. ඒ වගේම ලංකාවේ අපි මේකට මූලික අධ්‍යයන ගත්තට මේ වෙද්දී අපිත් එක්ක ඉන්දියන් කමියුනිටි එක එහෙමත් නැත්නම් බංගලාදේශ, පාකිස්තාන්, නේපාලි, ඊජිප්ත් මේ හැමෝම අපි වටා එකතු වෙමින් පවතිනවා. අපි විශ්වාස කරනවා අපිට මේක කරන්න පුළුවන් කියලා. ඒ හින්දා මම ඔබ සියලු දෙනාටම මේ පාත් එකේ මේ සම්බන්ධයෙන් පීඩාවට පත් වෙලා තියෙන මේකේ වික්ටිම්ස්ලා වෙලා තියෙන ඔබ සියලු දෙනාට මම ආරාධනා කරනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපිට මේ වෙනුවෙන් උදව් කරන්න පුළුවන්. යහපත් අපේක්ෂාවෙන් අපිට උදව් කරන්න පුළුවන් බැරිස්ටර්ස්ලා ලංකාවේ සම්භාවයක් තියෙන බැරිස්ටර්ස්ලා සොලිසිටර්ස්ලා ස්ට්‍රෝං ප්‍රොෆයිල් එකක් තියෙනවා. ඒ අපි හැමෝටම ආරාධනා කරනවා එන්න අපි ඔයාලා වෙනුවෙන් ඊට අමතරව අපිට මේ පිළිබඳව මාධ්‍ය සහයෝගය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේ පණිවිඩය වෙන තැනකට අරගෙන යන්න පුළුවන්. හැමෝටම අපි ස්කිල් මයිග්‍රන්ට් අලයන්ස් විදියට ආරාධනා කරනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න අපිට උදව් කරන්න. මේක අපේ අනාගතය ගැන ප්‍රශ්නයක්. මේක අපේ දරුවන්ගේ අනාගතය ගැන ප්‍රශ්නයක්. මේක ඉපදුන් නැති අපේ ඉදිරි පරම්පරාව ගැන ප්‍රශ්නයක්. ස්තුතියි. ස්කිල් මයිග්‍රන්ට් අලයන්ස් වෙනුවෙන් නිලාන් ෆර්නැන්ඩෝ.